ආ අඩි 6ක් විතර පිරලා නේ ඔව් මේක අර එහා පැත්තේ බයද මේ ඇතුලේ කඩාගෙන ඇවිල්ලා එහා පැත්තේ ඕ බයද එන්නේ එහා පැත්තේ මාම එන්න යන්න මට යන්නත් බයි බෑ වාන් අර පෙට්ටි මෙතන වීල් එක තිබ්බේ අතන මෙතන බෝන්ඩෝ මෝර බසන්නේ පිරලා තියෙන්නේ මේකයි අර ඔව් ඈ බයික් එක මෙතන විදිහට මෙතන දිවිලා ගත්තද? ඔව් අර්ධි පාන මින් ඇවිල්ලා තියෙන සම්පූර්ණ එරනද? පවුනේ. මොන මට්ටමද ඇතුලේ පස් තියෙන්නේ? ඇතුලේ සම්පූර්ණ පස් දෙන්නේ? ඔව්. ওই මට්ටම. පිටිපස්සෙන් දොර කඩාගෙන ඇවිල්ලානේ. පිටිපස්සේ දොර කඩාගෙන ඇවිල්ලා. මේ යන්න පුළුවන්ද මාමා? බලමු ටිකක්. එරෙයිද? මාර කේස් එකක් නේද අනේ යන්න පුළුවන්ද මම ආ එරෙයිද එරෙයිද බොග්ගල එයිද නම් බයෙත් බෑ එහෙමද මං ගන්නම් එයන් දැයිරිනවා එරනවානේ එරනවා එපා මම යන්න ඔයා එරනවා දැන් ගියයිද ඕ මෙතනින් ඉන්නෝනේ මට නම් බයයි ඕ බහිනෝ කයිනේ බහිනවා මාමා ඔයාට වැඩිය මම බරයිද වන්දන්නේ ඔයාට වැඩිය මම ඈ පුළුවන් ඔයාට වැඩිය මම බරයි මම බරනට යන්නේ ඔය අපිට මෙහා කඩි ඉන්නේ ඔහම ඉන්නේ එරනවා ඉතින් දවල්ෙන් ගියේ මාම මේ බාත්රූම් එක නේද මේ තියෙන්නේ බාත්රූම් එක ගන්නට ඇවිල්ලා නේ ඕ දැන් මේ ජනල් මට්ටම ඒකත් ජනල් මට්ටම උනේ නම් ජනෙල් වල උඩ මට්ටම අපි අර පැත්තේ යන්න මාම ආහාරේ වටේ යන්න මෙහි එරනවා දු අම්මෝ ජොරස් ගාලා ගියොත් එහෙම අඩි 6ක් 8ක් විතර යටට යයි යට දියලුයි තාම මේ උඩ කට්ට චුට්ටක් තමයි මේ වයිලා තියෙන්නේ හරිද දැන් ආයේ මේ වැස්සත් එක්ක පොඩ්ඩක් සීතලට අර මේවා වුණා ඈ මාමා
ඒකයිනේ. අවු මේ මිනිස්සේ. ඕ අර ගෙදර බලන්නකෝ. මේ කාගේද? එහෙමද? අර තනි කරන් පස් නේද? පව් මේ ටික පොඩ්ඩක් අල්ලගෙන එන්නම.